Hello friends, කොහොමද හැමෝටම? ඔන්න ඉතින් මම අද අරන් ඉවිල්ලා තින්නේ Dark Riddle 1 full gameplay episode 1. හරි ඉතින් friends මම ගොඩක් කාලෙක videos ගේන්නත් බැරුණා. ඒක ගොඩක් වැඩ තිබ්බා. හරි ඉතින් ඒ ඔක්කොම ඊළඟට පස්සේ ඔන්න මම ගෙනාවා Dark Riddle. ඉතින් මේක හෙලවන්නේ වගේ සුපිරි ගේම් එකක්. අපි වැඩි කතා නැතුව gameplay කරේ. ඒ setting මේක අපි පළවෙනි mission එක play කරන්න තමයි යන්නේ. මට ඒක පළවෙනි mission එක. හරි ඉතින් මේකේ අලුත් අප්ඩේට් එක මේ හිම වැටිලා තින්නේ. අපි යන් ෆ්‍රෙන්ඩ්ස් මේරි තමයි අපිට මුලින්ම හම්බ වෙන්න තියෙන්නේ. හරි. ඉතින් මේරි හැමතිස්සෙම ලොලිපොප් එකක් කටේ ගහන් ඉන්නවා. ෆ්‍රෙන්ඩ්ස් මේ රහක් කියනවා. here ෆ්‍රෙන්ඩ්ස් මේ ඩාර්ක් රිඩල් කියන අංකල්ගේ රහස් බේස් එකක් මේක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට කියන්න නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න. කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. මගේ YouTube channel subscribe කරන්න ගන්න එපා. හරි අපිට මේරි ගාවට යන්න ඕනේ. හරි. මේරි කටේ ගහින්ද ලොලිපොප් එකෙන් ගන්නත් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් වැඩක්. දැක්කනේ? ඔබ කටේ ගහින් හිටිය හින්දා තමයි ඔය අවුලක් ගියේ. දැක්කනේ? මං කිව්වා කටේ ගහන්න එපා කියලා. හරි ඉතින් ඔත්තුකාරී අපි දැන් මේ ගේට් වලින් ඕනේ. හරි මේක කෝඩ් එක බලමු 512 මඩ සිරි නේබර් බෝල්ල ගන්න මෙන්න මේ මූ ෆ්‍රෙන්ඩ්ස් හැමතිස්සෙම අයිස් සිදිනවා පරිස්සමෙන් යන්න මඩුඩු වරෙන් ආවා මොලේ ලොකු වෙලා ෆ්‍රෙන්ඩ් නේබර් ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා අපි මේක අරගමු කෝඩ් එක ෆ්‍රෙන්ඩ්ස් 512 අම්බෝ ඇතියන්තම් හරි මේ ඉන්නේ නැතුව මේක දාන්න ඕනේ හරි බලන්න කටේ මේ වැඩේ න හරියන ෂුවර් දැක්කනේ ජැක් එකක් ගෙහුවා වැඩ තමයි ඉතින් මොන්තනි yes yes කියන ඉතින් දැක්කනේ මේක සුපිරි ඇනිමේෂන්ස් තියෙනවා වගේ සුපිරි ග්‍රැෆික් තියෙනවා අද ස්ටුඩන්ට්ස් ඉතින් අපි දැන් හදන්නේ කම්පියුටර් හැක් කරන්න අපේ නේබර් කාර්යය. අත වශයෙන්ම කිව්වොත් ෆ්‍රෙන්ඩ්ස් නේබර් කාර්යය ඇවිල්ලා පිට සක්කලේ. ඉතින් මම මේක වැඩි දිගට දින්න වීඩියෝ එද්දොත් එච්චර හරියන්නේ නැහැ නේ නාඩි 20ක් විතර එද්දෝ. කියලා කවුරුත් බාන්නෙත් නැහැ නේ ගොඩක් වීඩියෝස් එකේ. Minecraft එකේ බලයි. නැත්නම් වෙන වීඩියෝස් බලන්නේ නැහැ නේ. ඒකයි මම මේ ටක් ගාලා අහන්නේ. ඉතින් මේ වෙලාවක් ඇතුළත ෆ්‍රෙන්ඩ්ස් මේ වෛරස් වගේ උන් 16 දිනෙන් මරන්න ඕනේ අපි වැඩි තියලා. හරි අපි 16 දෙනෙක් යවතින් ඔය ඇඩ් එක ලෝඩ් වෙන්න එනවා. කොලෝඩ් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මං කියපු විදිහට මගේ ෂෝට් වීඩියෝ එකේ විදිහට ඇඩ් එක ඩිසේබල් කරගත්තා නම් කාට ඇඩ් එන්නේ මම ඉතින් ඒ වීඩියෝ ලින්ක් එක පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි වෙන ඒ ෂෝට් වුණා. දැක්කනේ. පොඩි අවුලක් ගියා. අමෙන් මේ තියෙන අනිත් කට්ටිය මිෂන් අපිට නේබර් මිෂන් ඉවර කරාට පස්සේ අම්මරුඩු. මේරි වෙක්කන් ගියා මම හිතන්නේ නේබර්. රහස් දොර. ෆ්‍රෙන්ඩ්ස් අපිට රහස් දොරකින් යන්න. පෙට්ටිනේ එක නේබර් හිතන ඇති පෙට්ටි දාලා තියෙද්දි පේන්නේ නැහැ කියලා. ඉන්න මේ පෙට්ටි ටික අයින් කරගන්න ඕනේ. දැන් අපි ෆ්‍රෙන්ඩ්ස් ලීවරයක් දාලා යන්න ඕනේ. ලීවර දැම්මොත් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් යන්න පුළුවන්. මේකෙත් මේ ලීවර දෙක දාන්න ඕනේ අර පැත්තට. මේ කන පද්ධතිය කොහොමද වන්න ෆ්‍රෙන්ඩ්ස් ඒක තාක්ෂණේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් එළියට යන්න ඕනේ. ඉතින් තමයි එළියට යන්න ඕනේ.
මේ දිග තාරාවටත් තියෙන එවුන් දෙන්නෙක් ඉඳගෙන ආරක්ෂා කරන දොර අපි දැන් මොකද්ද කරන්නේ? ගත්ත කොළපාට තාරාව තිබ්බ පෝට්ටුඩි. එතකොට මේක අයින්නවා අපිට යන්න තියෙන උඩින්. උඩින් යටට යන්නේ මේඩි. මේඩි බේස්මන්ට් එකේ එක්කන් යනවා. බේස්මන්ට් යන්නේ මේක සේප්පුවා. දැක්කනේ ඌව. ඔන්නුගේ ෆේස් එක. දැන් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් පොලිස් කාර්යයක් පන්නවන්න ඕන. මට උට මෙතන ඉඳලා දී. ඕරෙන් සෑමතිස්සෙම උතනින් ආවට පස්සේ පන්නනවා. එකක් හරි ගේ අමාරුවක් තියෙනවා. හරි ඔය සවුන්ඩ් එන සුණා කියන්නේ හරි. ෆ්‍රෙන්ඩ්ස් අපේ බයිසිකලයක් තියෙනවා අපිට බය දන්න පදි. රෝදයක් තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ. ඉතින් ඇපල් ගෙඩියක් තියෙනවා මෙන්න මෙතන. ෆ්‍රෙන්ඩ්ස් ඇපල් ගෙඩිය ඕනනවා අපිට. ඉතින් අපේ ගෙදර පෙන්නන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ තියෙන අපේ ගෙදර. කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ගෙදර? ගස් ගෙදර. මම අර කලින් අහපුවා හැටම ගහන්න බැරි නා මේක උඩම තට්ටුවේ තියෙනවා ඇපල්. ඒක ගන්න බෑනේ ෆ්‍රෙන්ඩ්ස් අපි. මේක පොඩ්ඩක් අර බටන්ස් පොඩි හින්දා මට බැටරි දී මේක ඇපල් තියෙනවා. ඉන්න බැටරි තිබ්බා අපි බැටරි දාමුකෝ මේ බිමි ඇපල් ෆ්‍රෙන්ඩ්ස් 4ක් හම්බුණා අපිට. තව එකක් මෙතන තියෙනවා. ඕක හැමදාම තමයි. හරි. දැන් ෆ්‍රෙන්ඩ්ස් උපරිම ඇපල් 5 එක ස්ටැක් එකක්. අපි දැන් ඕනේ නේබර්ගේ ගේට්ටුව වල ගන්න. නැත්නම් ඕක මහා වාදයක් ෆ්‍රෙන්ඩ්ස්. මේ ආකාරයට මෙතන තියලා උ යනකම් ඉන්න ඕනේ වෙන්නේ. ඊපස්සේ එහෙම ඇපල් ගේට්ටුව ගන්න ඕනේ. ඉස්ස ගන්න ඕනේ. දැක්කනේ අයියෝ මුගේ කැමරා නම් මහා වාදයක් ෆ්‍රෙන්ඩ්ස්. හරි ටක් ගාලා ගේට් වැඩියා බෝ ඇතියන්ත ටක් ගාලා ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් කොප්ප කිය ගමු අපි. හරි ඌ දැක්කා. ඒ උඩට යන්න ඕන ටක් ගාලා. ඊපස්සේ සිල්ලුව කී එකයි ඩුවක් ගනි. දැන් ෆ්‍රෙන්ඩ්ස් මේකට ඩබල් ආරින්න. දැන් ආයිමත් යන්න ඕනේ මෙන්න මෙහෙම. දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් ඌ වැඩක් නැහැ බය වෙලා. ඌ බය වෙන්න ඕනේ නැහනේ. ගෙදරනේ. දැන් අපි කොපා කීකෙන් අරගන්න ඕනේ එක තැනක් තියෙනවා. ඒකට ගේ ඇතුළට යන්න ඕනේ අපි. මූ යනවනේ. අයියෝ මූ යන්න ඕනේ පැත්තටනේ. කවන්නේ එක පොට් එකක් තියෙනවා. මම ඒක අරගන්නවා ගිහිල්ලා. මේක හරියම්බෝ අපි ගත්ත දැන් ගෝල්ඩ් කී. අරු මෙතනින් එනකන් ඉඳලා ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් පායින්න ඕනේ. පැනලා යන්න. ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් කරන වැඩක් තියෙනවා. ඇපල් ගෙඩි ටික ගමුකෝ. අපිට ඇපල් ගෙඩි ටික ඕන වෙනවා දැන්. පොලිස් කාර්යය මේ පැත්තේ එනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕගොල්ලෝ පේන්නේ නැති අලුත් අප්ඩේට් එකේ මැප් එකකුත් ඇඩ් වෙලා. අයියෝ මේක වැරදුනා. ඇපල් ගෙඩි ගොඩාක් කටිනවා අපි මේ. මූ තියනවා හැබැයි
ෆ්‍රෙන්ඩ්ස් අපි මේ පැත්තෙන් යන් ගේ ඇතුළට. ටක් ගාලා යන්න ඕනේ ගේ ඇතුළට. දැක්කා මං හිතුවා දැන් හරියන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා මෙතනින් පැන ගන්න ඕනේ. ඊට පස්සේ ගන්න ඕනේ සිල්වර් කී කාඩ් එක. මේ දොරත් අරගමු. මේකත් අරගමු. දැන් ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා තුවක්කුව ගන්න ඕනේ. ඉන්න බාන්න ෆ්‍රෙන්ඩ්ස් මම සුපර්මෑන් වගේ පයින්නවා දැක්කනේ. දැන් අපි ෆ්‍රෙන්ඩ්ස් බැටරි ගන්න ඕනේ. බැටරි තිබ්බා ෆ්‍රෙන්ඩ්ස් මේ අපේ ගෙදර උඩ තට්ටුවේ. එන් ටක් ගාලා උඩ තට්ටුවට අපේ ගෙදර ෆ්‍රෙන්ඩ්ස් මේ මේරිගේ මිෂන් එකේ ඇඩ් වෙලා හින්දා ෆ්‍රෙන්ඩ්ස් ගේම් ප්ලේ එක කියන්නේ ඒ මේරි නැත්තම් මේක විනාඩි 2-3ක් අඩු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි අපි දැන් මේක charge කරගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් අන්තිමට ගියන්නේ ඒකින්ද අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි මේ මුගී රූම් එක ෆ්‍රෙන්ඩ්ස්. කෝඩ් එක ෆ්‍රෙන්ඩ්ස් 99.1. අම්බෝ මුවෙන ෆ්‍රෙන්ඩ්ස් පස්සෙන් අපි යන් 99.1. 99.1. ඕ අම්බෝ ආව ෆ්‍රෙන්ඩ්ස් ඇතියන්තන් ආවා 99.1. මට පොඩි වැඩක් පෙන්වන්න. හරි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අපි ආවා අංකල් කාර්යයක ලැබ් එකට. මේකේ තා චූටි වීඩියෝ එකක් තියෙනවා අපි ඒකත් බලමු. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අංකල් කාර්යය අත්වශයෙන්ම කිව්වද ෆ්‍රෙන්ඩ්ස් පිට දක්වදී. උගේ ලෝකෙට යනවා මේරිවයි මෙන්න මේකවයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද ඉතින් අද ගේම් ප්ලේ එක ගැන අනිවාර්යයෙන් ඔයගොල්ලෝගේ අදහසක් කමෙන්ට් කරලා හිතේ තියෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් කරලා දාන්න. ඉතින් අඩුපාඩු තියෙනවා ඒවත් කමෙන්ට් කරන්න මම ඒව ඉස්සරහට දාන් එන්න. ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මොකද ඉතින් අද ගේම් ප්ලේ එක ගැන අනිවාර්යෙන්ම මම කියපු දේ ඉදිරියට කමෙන්ට් කරන්න. එහෙනම් මම අදට කියන හැමෝටම සුබ දවසක්. බයි බයි.